ආයුබෝවන් අද දින අපි ඔබට කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ හොරණ ප්‍රාදේශ සභාවේ අනන්‍යතාවයේ බවට එහෙම නැත්නම් සලකුණ බවට පත්වී ඇති කණම්විල ප්‍රධාන කාර්යාලය ගොඩනැගිල්ල පිළිබඳවයි. දෙදස් 18 මා සහ අපගේ මන්ත්‍රී මණ්ඩලය අලුතෙන් පත් වෙලා යනකොට ප්‍රධාන කාර්යාලය හැටියට පාවිච්චි කළේ පොකුණුවිට පුස්තකාලය. පොකුණුවිට පුස්තකාලයට ලොකු ගැටලුවක් තිබුණා. මේ ප්‍රධාන කාර්යාලය හැටියට මේ භාවිතා කරනකොට පුස්තකාලයේ වැඩ කටයුතු වලට මේක බාධාවක්. ඒ වගේම පොකුණුවිට උපකාර්යාලයේ කටයුතු වලට මේ ප්‍රධාන කාර්යාලයේ කටයුතු මේක ඇතුලේ කරන එක බාධාවක් වෙලා තිබුණා. ඊට අමතරව කණම්විල ප්‍රධාන කාර්යාලයේ තිබුණේ ගම කණම්විල කියන්නේ ගම මේ ගමට සෙනග ඇදුනේ නැවතුනේ මේ ප්‍රධාන කාර්යාලයේ ඉන්න. මේ ප්‍රධාන කාර්යාලයට එනකොට තමයි ගමට සෙනග එන්නේ. ඒකත් එතකොට කණම්විල ප්‍රධාන කාර්යාලය නිසා ඒ ගමත් එළිය වුණා. ඉතින් මේකෙදි අපි සභාවට එන්න කලින් මේ ගොඩනැගිල්ලේ ෆවුන්ඩේෂන් එක දාලා තිබුණා. ඒකෙදි ඒක හදන්න ඒක පටන් ගන්න මූලික හේතුව උනේ තිබුණ පැරණි ප්‍රධාන කාර්යාලයේ මතන ගසක් කඩා වැටිලා බිල්ඩිබට විශාල හානියක් වෙලා තිබුණ හින්දා නැවත ගොඩනැගිල්ලක් හදන්න තීරණය කළා තිබුණා. ඒ සඳහා අපි එනකොට ෆවුන්ඩේෂන් එක දාලා තිබුණා. නමුත් මේ ගොඩනැගිල්ලට මුදල් වෙන් වෙලා තිබුණේ නැහැ. ඉතින් අපිට ලොකු අභියෝගයක් වුණා මන්ත්‍රීවරු 51 දෙනෙක් එක්ක මේ ප්‍රධාන කාර්යාලයට මුදල් වියදම් කරන එක. කෙසේ හෝ අපි ආදායම් වැඩි කරගන්න ඒ කටයුතු කරන අතරම අවසානයේ ගමේ අයගේ ඉල්ලීම උනේ මේ ප්‍රධාන කාර්යාලය ගොඩනගන්න ඕන කියන කාරණය. ඒ වගේම අපේ මන්ත්‍රීවරුන්ගේනු වැඩි පිරිසක් ඉල්ලා හිටියා අපි ප්‍රධාන කාර්යාලය හදමු කියන කාරණය. ඉතින් ඒ අනුව තමයි අපි තීරණය කළේ මේ ගොඩනැගිල්ල හදන්න. එතකොට අපි මේක ඉතින් ගොඩනැගිල්ලේ තිබුණ ප්ලෑන් එක අපි වෙනස් කළා. අපේ මේ සභාවට උචිත ආකාරයට ජනතාවට සහ මේ මන්ත්‍රීවරුන්ගේ කටයුතු වෙනුවෙන් මේ ප්ලෑන් එක අපි වෙනස් කළා. ඒ වෙනස් කළේ අපි නෙමෙයි. ඒ සඳහා අපි විද්‍යුත් මණ්ඩලයක් පොරණ පත් කරගෙන හිටියා. කිසිම මුදලක් අය කරන්නේ නැතුව නැවතත් සඳහන් කරන්න ඕනේ හිටපු ප්‍රාදේශීය ඉංජිනේරු ටී සිංහබාහු මහත්මයා, ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පී රණවක මහත්මයා, ඒ වගේම හොරණ ප්‍රාදේශීය ඉංජිනේරු තුමන්, ඒ වගේම ඒ දිනවල ප්‍රාදේශීය ඉංජිනේරුවරයා වශයෙන් හොරණ කටයුතු කරපු කමල් මහත්මයා, පළාත් සභාවේ ප්‍රධාන ඉංජිනේරු රණසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායමක් මේ කටයුතු වලට නිරන්තරයෙන්ම අපට ඒ අවශ්‍ය ගොඩනැගිල්ලේ කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් දෙමින් වගේම ඒ උපදේශන සමාගමක් කරා තමයි මේ කටයුතු සිදු වුණේ. ඉතින් අවසානයේදී අපිට මේ ගොඩනැගිල්ල නිර්මාණය කරගන්න පුළුවන් වුණා. පොර ජනතාවට වගේම මේ මන්ත්‍රීවරුන්ටත් ඒ වගේම මේ නිලධාරී මණ්ඩලයටත් හොඳින් තමන්ගේ රාජකාරී කටයුතු කරන්න පුළුවන් ආකාරයේ ගොඩනැගිල්ල බවට මේක පත් කරගන්න පුළුවන් වුණා. ඒකට විශාල කැපකිරීමක් කළා ප්‍රාදේශ සභාවේ හිටපු වැඩ අධිකාරී තුමිය, ඒ වගේම ඒ තාක්ෂණ නිලධාරීන්, ඒ අයගේ සම්පූර්ණ සහයෝගය මේ සඳහා ලැබුණා. ඒ වගේම ඒ අවධියේ සිටපු ලේකම් තුමිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලය ඒ සහයෝගය ලැබුණා. ඉතින් ඒ නිසා අපිට හොඳ ප්‍රධාන කාර්යාලයක් හොරණ ප්‍රාදේශ සභාව සඳහා ගොඩනගන්න හැකි වුණා. කණම්විල ප්‍රධාන කාර්යාලය දෙමහල් ගොඩනැගිල්ලක් හැටියට තමයි නිර්මාණය කළේ. මේකෙදි මේ හොරණ ප්‍රාදේශ සභාව සහ ඉංග්‍රීසි ප්‍රාදේශ සභාව හැටියට ඉදිරියේදී වෙන්වෙන්නට නියමිතයි. ඒ සඳහා සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඉදිරි පැතිරෙකදී මේක ඉංග්‍රීසි සහ හොරණ ප්‍රාදේශ සභාව හැටියට වෙන්වීම සිදු කරනවා. ඒ අවස්ථාවේදී
අපිට පුළුවන් මන්ත්‍රීවරු සඳහා ඒ සභාව ඉහළ මහලේ ඊළඟට අනිත් මහල් දෙකේ කණමිල උපකාරාලය ඒ වගේම ප්‍රධාන කාර්යාලය සහ ඉන ජනතාවට පහසුකම් ඇතුව ඒ කටයුතු සිදු කරන්න ඒ සියල්ලම කණමිල ප්‍රධාන කාර්යාලයේ ගොඩනගලා තියෙනවා. ඒ වගේම මම ව්‍යවසායකත්වය පිළිබඳව අත්දැකීම් තියෙන නිසා මම දන්නවා ආයතනයක වියදම් අවම කළොත් තමයි ඒ ආයතනයේ ඉදිරි පැවැත්ම කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ආයතනයේ දියුණුව රඳා පවතී. ඒ අනුව අපි කල්පනා කළා පුනර්ජනනීය බලශක්තිය මේ තෙමහල් ගොඩනැගිල්ල සඳහා භාවිතා කරන්න. ඒ අනුව සූර්ය බලශක්තිය මේ ගොඩනැගිල්ලට යෙදවීමට සැලසුම් කළා. අද වෙන විට එහි විදුලි බිල බිඳුව බවට පත් වෙලා තියෙනවා. ඔබ කණම්විල ප්‍රධාන කාර්යාලයට ගිහින් තියෙනවා නම් දැකලා ඇති. එහි AC යන්ත්‍ර ක්‍රියාත්මක වෙනවා, විදුලි පංකා ක්‍රියාත්මක වෙනවා, විදුලි බල්බ ක්‍රියාත්මක වෙනවා. ඒත් ඔබ කවුරුවත් දන්නේ නැතුව ඇති. ඒ සඳහා කිසිම වියදමක් මේ මහජන මුදල් වලින් වැය වෙන්නේ නැහැ. හේතුව අපි ඒ සඳහා මේ සූර්ය බලශක්ති පැනල සවි කරලා තියෙන නිසා ඒ වෙනුවෙන් ප්‍රාදේශ සභාවට කිසිම ගෙවීමක් සිදු කිරීමට සිදු වෙන්නේ නැහැ. මොකද මේ සූර්ය බලශක්තිය පැනල් මගින් ඒ විදුලිය අපි විදුලි වල මණ්ඩලයට නිපදවා ලබා දෙනවා. වගේම අපිට විදුලි බිලට වඩා වැඩිපුර ආදායමක් අපේ සභාවට මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. ඒ වගේම අපි විසින් නිපදවන විදුලිය සඳහා විදුලි වල මණ්ඩලය මගින් ඒ අතිරික්ත විදුලිය සඳහා ගෙවීමක් හොරන් ප්‍රාදේශ සභාවට ලැබෙනවා. ඒ අනුව අපිට ඒ මගින් ආදායමක් ලබා ගන්න හැකි වෙලා තියෙනවා. 2025 පළාත් පාලන මැතිවරණය සඳහා හොරණ ප්‍රාදේශ සභාව වෙනුවෙන් අඹගෙඩිය ලකුණෙන් ස්වාධීන කණ්ඩායමක් ලෙස අපි දක්ෂ කණ්ඩායමක් මෙවර ඉදිරිපත් කරලා තියෙනවා. මේ කණ්ඩායමට හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 9 දෙනෙක්, ඒ වගේම දක්ෂ තරුණයෝ කණ්ඩායමක්, දක්ෂ කාන්තාවන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා අපේ කණ්ඩායම වෙනුවෙන්. අපි මේ හොරණ ප්‍රාදේශ සභා ප්‍රදේශයේ සංවර්ධනය කරන්න වගේම මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයක් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ඔබ සියලු දෙනාම අඹගෙඩිය ලකුණින් ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.